වස්තිලාගේ ඉවෙන්ට් එකක් තිබ්බ ළඟදී මැදිරිගිරියේ මැදිරිගිරි ඉවෙන්ට් එකක් තිබ්බා මේ වස්තිලාගේ නෙමෙයි ෂෝ එකක් තිබිලා තියෙන්නේ අන්තිමට වස්තිලා එන්න තමයි ඉඳලා තියෙන්නේ කොහොම හරි යාලා ස්ටේජ් එකට ඇවිල්ලා නැහැ ඒ හේතුව නිසා මේ සමාජ මාධ්‍ය මම ඔතෙන්ට ගිහිල්ලා මම බලන් ඉඳියේ නෑ සමාජ මාධ්‍යෙන් මං කියවපු විදියට මේ මිනිස්සු දරුණු වෙලා මිනිස්සු ගහලා ආශාවරී බෑන්ඩ් එකටත් ගහලා ඒකේ ඩ්‍රම් සේව මේවත් කුඩු කරලා ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බා. හරිද? දැන් මෙන්න මේ වෙලාවේ අර සාමාන්‍ය ලංකාවේ ශ්‍රී ලාංකිකයාගේ හැසිරීම අපිට ලස්සනට බලා ගන්න පුළුවන්. සමාජ මාධ්‍යවල වස්තිලාට බයිනවා සල්ලි ගන්නව වැඩිලු එයාලා මම දන්න තරමින් 1 මිලියන් කියන්නේ ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් ගන්නවා ඒගොල්ලෝ මේ ඒගොල්ලොන්ගේ ෂෝ එකකට හරිද මම හරියටම දන්නේ නැහැ මම දන්නා තරමින් ලක්ෂ 10කට ආසන්න සංඛ්‍යාවක් ගන්නවා ඒ තමයි පුතා බ්‍රෑන්ඩ් වැලියු එක හරිද බ්‍රෑන්ඩ් වැලියු එකක් ගන්නේ අපි අදාළ සින්දුවේ වටිනාකම හෝ දැන් අපි ලැම්බෝගිනි එකකුයි ඇල්ටෝ එකකුයි ගත්තම දෙකේම යන්නේ ගමනනේ හැබැයි ඇයි ලැම්බෝගිනි එකක් වටින්නේ ඇයි BMW එකක් වටින්නේ ඇයි බෙන්ස් එකක් වටින්නේ ඇයි BMW එකෙන් හෝ බෙන්ස් එකෙන් ඇවිල්ලා කියනොත් මේක මෙච්චරයි මේක කොහොම හරි ගනින් කියලා නෑ අපි තමයි අපිට උමනා නිසා තමයි ගන්න දැන් වස්තිලා වුණත් සංවිධායකවරුන්ට එහෙමත් නැත්නම් ඒ වැඩක් ඒ ඕගනයිස් කරන සෙට් එකක ඉන්නවනේ ඒගොල්ලොන්ට උවමනා නිසා තමයි අර ගොල්ලොන්ව ගෙන්නන්නේ ඒගොල්ලෝ වෙලා අනේ අපි සින්දු කියනවා අපිට ලක්ෂ 10ක් දෙන්න කියලා කියන්නේ හරිද ඕගනයිසර්ස්ලාට කැමති නිසා තමයි ලක්ෂ 10ක් දීලා ගෙන්නන්නේ ඒ බ්‍රෑන්ඩ් වැලියු එක ඒගොල්ලෝ හදාගෙන තියෙන පොසිෂනින් එක ඒ කියන්නේ ඒක එහෙම තමයි ඒකට කියන්න බෑ ඔයාලා වස්තිලානේ ඔයාලා YouTube කරපු කට්ටියනේ ඔයාලට දෙන්නේ මෙච්චරයි එහෙම කියලා කියන්න බෑ කාටවත් තමාගේ වටිනාකම තීරණය කරන්නේ තමන් හරිද එතකොට අර අපේ ලංකාවේ සුපර්ස්ටාර්ස්ලා හැදෙන්නේ නැති හේතුව තමයි පුතා ලංකාවේ සුපර්ස්ටාර්ස්ලා හැදෙන්න බෑ මිනිස්සු ඉරිසියයි හරිද ඒ කියන්නේ වස්තිලා රේන්ජ් රෝවර් එකකින් එන එක හෝ වස්තිලා පොඩි තැනකින් ඉඳන් ගේමක් ගහපු එකට අනිත් මිනිස්සු ඉරිසියයි එතකොට මොකක් හරි ප්‍රශ්නයක් අර වගේ දෙයක් වුණ ගමන් මෙච්චර කල් කාලතරණය කරමින් සිටපු මිනිස්සු ටික එලි බැහැලා බනින්න ගන්නවා මුන්ට තවත් ෂෝ දෙන්න එපා මුන් කවුද මුන් ගායකයෝද මේ මෙන්න මේගොල්ලෝනේ ගායකයෝ මෙයා ගන්න මෙච්චරයි හරි එයා ගන්න එච්චරයි වෙන්න පුළුවන් හැබැයි ඒක ඒගොල්ලෝගේ වටිනාකම හරිද ඒ වටිනාකම ඔයාලා කියන්නේ අදාළ පාර්ශවයට කැමති නම් ගෙවලා ගෙන්න ගන්න පුළුවන් හරිද එහෙම නැතුව ෂෝ එක ගාවට ගියාට ඇත්තටම ෂෝ එකක් කරාට පස්සේ ෂෝ එකක් කරනකොට ඕගනයිසර්ස්ලා ස්ටේජ් එකට නගින්න කලින් බැංක් ට්‍රාන්ස්ෆර් එකක් දානවා නෝමලි ඒ ට්‍රාන්ස්ෆර් එක නොදා ස්ටේජ් නගින්නේ නැහැ මොකද ස්ටේජ් නගලා ස්ටේජ් එකෙන් බැස්සට පස්සේ සල්ලි ගෙව්වේ නැත්තම් මොකෙන් ගන්නද එහෙම තමයි මිනිස්සු හරිද ඒක නිසා තමාගේ බ්‍රෑන්ඩ් එක ආරක්ෂා කරගන්න මිනිස්සු එහෙම තමයි එහෙම කියලා අනේ ලක්ෂ 6ක් දුන්නනේ 6යි 10යි කියන්නේ දෙකක් හරිද ඒක තමයි ඒගොල්ලෝ අමාරුවෙන් හදපු බ්‍රෑන්ඩ් වැලියු එක බ්‍රෑන්ඩ් වැලියු එක නැති කරන්න බෑ දැන් මේ අපි කියනවද ඇල්ටෝ එකයි ලැම්බෝගිනි එක ගත්තම අනි දෙකෙන්ම වෙන්නේ ගමන යන එකනේ අපිට ලැම්බෝගිනි එක මේ ලක්ෂ 30ට දෙන්න කියලා කියනවද එහෙම දෙනවද නෑ that is the brand value හරිද එතකොට ඒක තමයි කාරණාව ඔයාලත් දවසක අර සාමාන්‍ය ඉරිසියාකාර ශ්‍රී ලාංකිකයෙක් වෙන්න එපා එතකොට ඔයාලටත් හිතෙන්නේ අර කුහක කමෙන්ට් දාන්න තමයි හරිද කුහක කමෙන්ට් දාන්න තමයි ඒ කියන්නේ කිසිම වෙලාවක වෙන කෙනෙක්ගේ ගමනකට වෙන කෙනෙක්ගේ නමකට වෙන කෙනෙක්ගේ බ්‍රෑන්ඩ් එකකට ඉරිසියා කරලා උඹලට එතනට එන්න බෑ හොඳට විශ්වාස කරපන් හරිද ඔයාට ඒතනට එන්න නම් ඒවට සතුටු වෙන්න ඕන මම නම් කෙනෙක් වාහනයක් ගත්තා ස්පෙෂලි වස්තිලා රේන්ජ් රෝවර් එකෙන් ආවට පස්සේ මට පට්ට සතුටුයි අඩේ මරුනේ මේ කොල්ලෝ දෙන්නෙක් පට්ට ගේමක් නේ ගහලා තියෙන්නේ හරිද යාළුවෙක් වාහනයක් ගත්තම මට සතුටුයි යාළුවෙක් සතුටින් ඉන්නකොට මට සතුටුයි හැබැයි උන් වාහනයක් ගත්ත කියලා මට ඉරිසියා වෙලා මට ජීවිතේට එහෙම ඒ වගේ තැන් වලට යන්න බෑ එහෙම තමයි හරිද හැමෝගෙම ටයිම් ෆ්‍රේම් එකක් තියෙනවා ඒක අනුව වැඩ කරන්න වෙන උන්ට බැන කමෙන්ට් දැම්ම කියලා හෝ දැන් මේ අරුන් බැන කමෙන්ට් දැම්ම කියලා වස්තිලා හෙට ඉඳන් වැටෙනවද පිස්සුද එහෙම වෙන්නේ නැහැ තමන්ගේ ගමන යා යුතුයි අනිත් දේවල් ගැන හිතන්න එපා අනිත් උන්ට බනින්න එපා අනිත් උන්ට ඉරිසියා කරන්න එපා තමන් හොඳ එකෙක් වෙන්න ඕන හරිද මේක තමයි මගේ ගාන මේක තමයි මගේ වටිනාකම ඔයාලා හදන්න තමන්ගේ වටිනාකම
මම මේක කිව්වද නැද්ද කියලා මතක නැහැ. දැන් මං ඉස්සර නම් ළමයි ඉස්සර නම් මම යාළුවෙක් පාටියකට කතා කරාම යනවා. හරිද? ඇයි මගේ කාලයට වටිනාකමක් නැති නිසා මං ගෙදර හිටියන් නිදා ගන්න නිසා මම යනවා පාටියට. මල ගෙදරක් වුණොත් යනවා. මල ගෙදරක් ගිහලා මං දවස් 7 විතර ඉඳලා තියෙනවා ඉස්සර. A level කාලේ O level කාලේ එහෙම ඉඳලා තියෙනවා. දැන් ඔයාලා හිතනවද මම දැන් මට මල ගියක් වුණොත් යනවා කියලා? මට දාන ගියකට පාටියකට යාළුවෙක් කතා කරන් මම යනවද? පුළුවන්කමක් තියෙනවනේ යනවා. හැබැයි එහෙම ගියාම මට දහස් ගාණක් ලක්ෂ ගාණක් පාඩු වෙන්න පුළුවන්. මගේ පන්ති වල ළමයි අඩු වෙන්න පුළුවන් ඊළඟ සතියේ. පන්තියක් නතර කරු. හරිද? ඒ කියන්නේ මම්මගේ පැයකට වටිනාකමක් හදාගෙන තියෙනවා. මගේ වැඩට මම මගේ ශේෂ්ත්‍රය ඇතුලේ වටිනාකමක් හදාගෙන තියෙන. ඒක තමයි වටිනාකම. නැත්තම් මම උගන්නන එක වටින්නේ මේ ගානද? නෑ. ඒ තමයි බ්‍රෑන්ඩ් වැලියු එක. වස්තිලාගේ සින්දු ටික නෙමෙයි වටින්නේ. එයාලා හදාගෙන තියෙන සන්නාමේ අගය. බ්‍රෑන්ඩ් වැලියු එකට පුළුවන් විශාල ලාභයක් ඔයාලට ගෙනත් දෙන්න. විශාල ලාභයක්. හරිද? විශාල ලාභයක් ගෙනත් දෙන්න පුළුවන්. ඒක නිසා බ්‍රෑන්ඩ්ස් වලට බයින්න එපා, බ්‍රෑන්ඩ්ස් වලට හේට් කරන්න එපා. ඔයා බ්‍රෑන්ඩ් එකක් වෙන්න. හරිද? ඒ ටික තමයි කියන්න තියෙන්නේ.